ලංකාදීපයේ කියන හිටපු මැති ඇමතිවරුන් 20කගේ වත්කම් විමර්ශන ආරම්භයි කියලා. නාමල්, මහින්ද, රෝහිත, සාගල, පවිත්‍රා, වජිර ඇතුළු පිරිසක් ඒ අතර ඉන්නවා. ඉතින් පසුගිය කාලේ නොයෙක් අමාත්‍ය දුරදැරුව අමාත්‍යවරුන් ඇතුළු දේශපාලඥයන් 20 දෙනෙකු විසින් අනීතිකව රැස් කරනු ලැබුවේ යයි කියන එහෙම තමයි කියන්න වෙන්නේ යයි කියන වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, පියසේන ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, සාගල රත්නායක, මනුෂ්‍ය නාණයක්කාර, ඒකම හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතරණ ඇතුළු 20 දෙනෙකු සම්බන්ධයෙන් මෙම විමර්ශන පැවැත්වෙනවා. විවිධ පුරවැසි සංවිධාන හා පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිලි මත පදනම්ව මෙම විමර්ශන පැවැත්වෙන අතර විමර්ශන වලින් හෙළිවෙන කරුණු පදනම් කරගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සූදානම් කියලා තමයි අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය ඔස්සේ වාර්තා කරලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස මහතා වත්කම් බැරකම් ආණ්ඩුව නිවැරදිව ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂයේද වත්කම් බැරකම් නිවැරදිව රටට ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට සඳහන් කරා කියලා අද අපට තොරතුරු වාර්තා වෙනවා. වත්කම් බැරකම් මොකක්වත් මේ විපක්ෂ කට්ටිය හොයාගත්තේ නෙවෙයිනේ. අපි අපේ වත්කම් බැරකම් ප්‍රකාශවල දාලා ඉදිරිපත් කරපුවා. ඒ හැම අවසාන රුපියල දක්වා, ඒ හැම අවසාන ඉඩම් පර්ච් එක දක්වා, ඒ තියෙන ඕනෑම මෝටර් සයිකලෙන් ඉඳන් ඕනෑම වාහනයක් දක්වා අපිට වග කියන්න පුළුවන්. ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා රටේ ජනතාව දැනගත යුතු දේවල්. ඒ නිසාම තමයි අපි කිසි ප්‍රශ්නයක් නැතුව අපේ වත්කම් ඉදිරිපත් කළේ. ඒ වත්කම් උපයපු විදිහ, ඒ වගේම අපිට ඒවා ලැබුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඕන දෙයක් අපිට කියන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් අපි කියනවා. ඉතින් කාට හරි සැකයක් තියෙනවා නම් අපි මුලින් ඉඳලම කිව්වා. විකරණට ගිහිල්ලා නැත්නම් අපිට විදුලි පැමිණිල්ලක් දාලා ඒකට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ රටේ අයථා ලෙස වත්කම් උපයපු අය. දැන් ඕන අභියෝගයක් වෙලා ඔය විපක්ෂ කට්ටිය කෑ ගහන්නේ නිකන් නෙවෙයි. දැන් තමයි ඒගොල්ලන්ට නියම අභියෝගය ඇවිල්ලා තියෙන්නේ. ජාතික ජනබලවේගයේ മന്ത്രിවරු තමන්ගේ වත්කම් නිවැරදි ඉදිරිපත් කරාට පස්සේදී දැන් ඔය පහුගිය කාලේ ආණ්ඩු කරපුවාට සිද්ධ වෙනවා තමන්ගේ ඇත්ත වත්කම් කියන්නේ. බොරු වත්කම් දාලා පෙන්නනොත් දැන් ජනතාව දන්නවා කොච්චර තියෙන පුළුවන්ද කියලා. ඒ වගේම ඇත්ත ගන්න දාලා පෙන්නනොත් ඒගොල්ලෝ අර්බුදයකට යනවා. ඒ පොය කොහොමද කියලා කියා ගන්න බැරි වෙනවා කියලා ෂුවර් එකටම. ඔය අර්බුදයට තමයි විපක්ෂ කට්ටිය මුහුණ දීලා තියෙන්නේ. අන්න ඒ තමන්ගේ හිතේ තියෙන භීතිකාව ප්‍රකාශයට පත් වෙන ආකාරය තමයි මේ වත්කම් බැරකම් අල්ලගෙන අපිට එක එක දේවල් කියන්න හදන එක. ඕක අපි සත පහකට ගණන් ගන්නේ නැහැ. අපි නිවැරදි ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් එක මේ ඇවිල්ලා අලුත් දෙයක් නෙවෙයි අපිට වෙන වත්කම් බැරකම් සිද්ධ වුණේ අද ඊයේ වුණාට මේ වත්කම් බැරකම් ප්‍රකාශ අපි මම නම් දේශපාලන 2009 ඉඳලා ඉදිරිපත් කරනවා. අපේ මන්ත්‍රීවරු හැමගෙනාම ඡන්දෙ ඉදිරිපත් කරනකොටත් ඊට පස්සේ මන්ත්‍රීවරුන්ට දිරුන් දුන්නාට පස්සේ මාර්තු 31 වෙනිදා දක්වා හැමදාකම තියෙන වත්කම් බැරකම් ජුනි කීර කලින් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ කාටවත් වත්කම් බැරකම් ඉදිරිපත් කරේ නැහැ කියලා චෝදනාවක් නැහැ. සජිත් ප්‍රේමදාසට දැන් තමයි මතක් කරලා තියෙන වත්කම් බැරකම් දෙන්න. ඒක ගොඩක් අය දීලත් නැහැ. දැන් තමයි අභියෝගය තියෙන්නේ. ඔන්න අපි හරි දේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. ඒතකොට අපිට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ අයතලසේ පියව මොනවද? සහ ඕගොල්ලෝ බොරු කරලා තියෙන කොහොමද?